හෙලෝ හැමෝටම වෙල්කම් පිළිබිල් ගන්නවා RM ටෙක්නික් channel එකට. ඉතින් ඔන්න අද කතා කරන්නේ කොහොමද මෙන්න මේ වගේ සුපර්ම ගේමින් YouTube thumbnail එකක් ඔයාගේ mobile pixel app එකේම ඩිසයින් කරගන්නේ කොහොමද කියලා වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මම මෙන්න මේ YouTube thumbnail එක හදන්නේ සුපුරුදු වරි pixel app එකෙන්. ඉස්සෙල්ලා මම මේ t dot icon එකට ටච් කරලා මෙන්න මෙතන image size කියන එකට ගිහින් මෙන්න මෙතන පොඩි තල කැලුවට ටච් කරලා මෙන්න මේ YouTube thumbnail කියන කුඩු select කරලා okay දෙන්න. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ පොඩි කුඩු ටච් කරලා මෙන්න මේ new text කියන එකට edit කරන් ඉන්න එක. හරි දැන් මම මේ පොඩි කුඩු ටච් කරලා මම මෙතන back කරලා මෙන්න මෙතන plus icon එකට click කරලා මම මෙන්න මෙතන from gallery ගිහින් මගේ YouTube thumbnail එකට අවශ්‍ය image එක මම select කරගන්නම්. හරි ඉතින් දැන් මම මෙන්න මේ YouTube thumbnail එක තමයි select කරගත්තේ. ඒ කියන්නේ image එක. ඉතින් මෙන්න මේ image එක ඕන නම් ඔයාලට පුළුවන් පල්ලෙහා description එකේ තියෙන අපේ WhatsApp group එකෙන් join වෙලා මෙන්න මේ ඔයාලට හිල්ල ගන්න. ඒත් එක්කම තව පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔයා තමත් අපේ වීඩියෝ එක like කරලා නැත්නම් comment කරලා නැත්නම් subscribe කරලා නැත්නම් දැම්ම like එකක comment එකක subscribe පාරක් දාලාම වීඩියෝ එක බලන්න තියාගන්න. හරි දැන් මම මෙතන හරියට click කළා. මම මෙන්න මෙතන පොඩි බෝල කෑල්ලක් වගේ තියෙනවා. ඉතින් මේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන බෝලයක් වගේ තියෙනවා. මම එන්නේ ඒක පොඩ්ඩක් ඇදලා හදා ගන්න. මම මෙන්න මේ ගානට විතර ඒක පොඩ්ඩක් මෙන්න මෙහෙම තියා ගන්නම්. හරි දැන් මම මෙන්න මේ ගානට විතර මෙන්න මේක තියාගත්තට පස්සේ මම කරන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පොඩ්ඩක් මේ පැත්තට ගියාට පස්සේ මෙන්න මෙතන මේ පැත්තට පොඩ්ඩක් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ round icon එකට ගියාට පස්සේ මෙන්න මෙතන opacity කියලා එකක් තියෙනවා. මෙන්න මේ තියෙන opacity කියලා මම ඒක පොඩ්ඩක් ලාවට වැඩි නෙමෙයි 88කට වගේ 90 ගානකට වගේ මම මෙන්න මේ ගානට විතර මෙන්න මේක තියා ගන්න 93කට වගේ. හරි දැන් මම මෙතන හරිය ක්ලික් කළා. මම කරන්නේ මේකට අවශ්‍ය තව image එක select කරගන්න එක. ඒකටත් දන ලකුණු උඩ රත් කරලා from gallery එකෙන් මම select කරගන්නවා. හරි ඉතින් දැන් මම මුලින් මෙන්න මේ වගේ එකක් තමයි select කරගත්තේ. ඉතින් මම මෙන්න මේක හරිය ක්ලික් කළා. මම මෙන්න මේක පොඩ්ඩක් මෙන්න මේ ගානට විතර මෙන්න මෙහෙම තියාගෙන මෙන්න මෙතනින් මෙන්න මේ ගානට විතර මම මේක තියාගෙන මම කරන්නේ මෙන්න මේකට stroke එකකුයි shadow එකකුයි add කරගන්න එක. මම මෙතන stroke කියන එකට ගිහින් මෙන්න මෙතන enable කරලා සුදු පාට දෙන්නම්. හරි දැන් මම මෙන්න මෙතන හරි ක්ලික් කරලා මෙන්න මෙතන shadow එකට කළු දෙන්නම්. හරි දැන් මම මෙන්න මේක හදාගත්තට පස්සේ මම කරන්නේ මෙන්න මේක පොඩ්ඩක් මෙන්න මේ හරියෙන් විතර මම adjust කරලා තියාගෙන මම මෙන්න මෙතන දන ලකුණු ටච් කරලා තවත් මේකට අවශ්‍ය image එක select කරගන්නම්. හරි දැන් මම select කරගත්ත මෙන්න මේ වගේ image එකක් ඒකටත් මම හරිය ක්ලික් කළා. ඒකටත් මම අර වගේම shadow එකකුයි stroke එකකුයි add කරගන්නම්. හරි දැන් මම මෙතන shadow එකක් add කරලා මෙන්න මෙතන stroke එකකුත් add කරගන්නම්. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේක තියෙනවා අර female character එකට පොඩ්ඩක් උඩින් එන්න මෙන්න මේකත් මෙන්න මේ character එකත් පොඩ්ඩක් ලොකු කරගෙන හරි දැන් මම මෙන්න මේක තියාගන්න මෙන්න මේ ගානට විතර මේක මෙතනින් තියලා මම මෙන්න මේක මෙන්න මෙහෙම තියාගන්නම්. හරි දැන් මම මෙන්න මේක තියාගෙන මම පොඩි වැඩක් කරගන්නවා. ඊට පස්සේ මම මේ මුලින්ම කරන්නේ මේ female character එක select click කරලා මෙන්න මෙතනින් ඔයාලට උඩටින් ගියා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන copy කියලා එකක් තියෙනවා. මම එන්නේ copy කියන එකට ඉස්සරහට touch කරලා මෙන්න මෙතනින් ඒක පොඩ්ඩක් උඩට ගියා. ඉතින් මෙන්න මෙතනින් shadow එකයි අපි දාගත්ත shadow ඒවා තියෙන්නේ. ඉතින් මෙන්න මේක පොඩ්ඩක් එහාට මෙහාට යනවා. ඔයාට ඒවා හදා. හරි දැන් මම මේ එකක් ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහාට ගියාට පස්සේ මෙන්න මෙතන shadow කියන එකේ මම මෙන්න මේක දාගත් එක දැන් අර copy අර වගේම නෙන්නේ. ඒකින්ද මම මෙතන කරන්නේ unenable කරගන්න එක. ඒකත් unenable කරලා මම මෙන්න මෙතන stroke එකත් unenable කරගන්න. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ උඩට ගිහින් මෙන්න මෙතනින් opacity කියන එකෙන් මෙන්න මේකේ opacity එක පොඩ්ඩක් මේ ගානට විතර තියාගෙන 52කට 3කට වගේ. හරි දැන් මම මෙන්න මෙහෙම තියාගෙන මම මෙන්න මේක කරන්නේ අර අපි මුලින්ම add කරගත්ත female character එකට මෙන්න මෙතනින් වගේ මම මෙන්න මේක තියාගෙන මම කරන්නේ මෙන්න මේ උඩ තියෙන පොත් දෙක වගේ icon උඩ. ඊට පස්සේ මම කරන්නේ අර මුලින්ම add කරගත්ත female character එකට පස්සෙන් වෙන්න අර දැන් අපි copy එක ගත්ත එක පස්සට වෙන්න තියාගන්න එක. ඒකට කරන්නේ මේ dot එක icon උඩ touch කරලා මම මෙන්න මේක පල්ලෙහාට ඇදගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන මෙන්න මේක බලා ගන්න පුළුවන්. ඉතින් මේවා එහා මෙහා යනවා නම් ඔයාලට පුළුවන් මේවා ඉබ්බමක් දාලා මෙන්න මේවා lock කරගෙන තියාගන්න. හරි දැන් මම මෙන්න ඒකම මෙන්න මේ female character එක මේ male character එකටත් මම කරගන්නම්. හරි ඉස්සෙල්ලා මම මේ lock icon එක unlock කරගන්නම්. හරි දැන් මම මෙන්න මෙහෙම කළා මෙන්න මේකෙත් copy එකක් ගන්නම් මුලින්ම. හරි දැන් මම මෙන්න මේකෙත් shadow එකයි stroke එකයි off කරගන්නම්. හරි දැන් මම මෙන්න මේකෙත් opacity එක අඩු කරගන්නම් 52කට 3කට වගේ තිබ්බා ඉස්සෙල්ලා තියාගත්තා වගේ. හරි දැන් මම මේ ගානට විතර ඉතින් මේකත් කරන්නේ මෙන්න මේ පොත් දෙක වගේ අරකට වඩා එකක් පල්ලෙහෙන් තියාගන්න එක.
සෙටින් එන්න එක මෙන්න මේම තමයි වට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ මේ දෙක දැන් එහා මෙහා යන නිසා මම මෙන්න මේ ඔක්කොටම ඉබ්බ මාක් දාගෙන යන්න. හරි. දැන් මම මෙන්න මේ ඉබ්බ මාක් ටික දාගත්තට පස්සේ වට බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ලස්සනට මේ ටික හදාගත්තා. ඊට පස්සේ වට කරන්න තියෙන මෙන්න මෙතන shapes කියන එකට ගිහින් මෙන්න මෙතන පොඩි ඊතල කැල්ලක් තියෙනවා. ඒක උඩ ටච් කරලා මෙන්න මෙතන round icon උඩ set කරලා මෙන්න opacity කියන බිඳුවට දාගෙන blur radiate කියන එක. හරිද මම මෙන්න මේ blur radiate කියන එක වැඩිම කරගෙන මෙන්න මෙතනින් stroke width කියන එකත් පොඩ්ඩක් වැඩිම කරගන්න. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේකට color එකක් දෙනවා. මුලින් සුදු පාට වගේ. ඊට පස්සේ මම මේ සුදු පාට මෙන්න මේ color එක select කරගත්තා. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ball icon එකක් වගේ දාන. අන්න එකේ මම මේක පොඩිම කරගන්න. හරි දැන් මම මෙන්න මේ පොඩි කරලා හදාගත්ත මේක හරිය ක්ලික් කරලා වෙන මම මෙතන ෂැඩෝ එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් මම ෂැඩෝ එක නිල් පාට වගේ දෙන්නේ. ඔයාලට උලන් ඔයාලට ඕන කලර් එකක් සිලෙක්ට් කරන්න. දැන් මම මෙන්න මෙතන නිල් පාට කලර් එක සිලෙක්ට් කරලා හරිය ක්ලික් කරලා මම මේක කරන්නේ මෙන්න මේ පොඩ්ඩක් ලොකු කරලා හරියට තියාගෙන මෙන්න මේකින් එහෙම ලොකු කරලා මෙන්න මේක මේ ගානට විතර මෙන්න මෙතනින් තියාගෙන මම කරන්නේ පොත් දෙක වගේ අගනු ටච් කරලා මෙන්න මේ අපි ඇඩ් කරගත්ත එක පල්ලෙහාටම පොඩ්ඩක් ගෙනියන එක. අර අපි ඇඩ් කරගත්ත කැරක්ටර් වගේ මේජ් වලට වඩා. හරි දැන් මම මෙන්න මේ පල්ලෙහාට වෙන තියාගත්තා. මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ ආයි මෙන්න මේ අපි දැන් ඇඩ් කරගත්ත ඔය මෙන්න මේ shape screen එකේ උඩ එක සැරට ඒ layer එක ටච් කරලා මෙන්න මේ කොපියක් අරගෙන එන්නේ ඒකෙම අපි shadow එක වෙනස් කරගන්න ඕන. හරි දැන් අපි වෙනස් කරගමු. හරි දැන් මම මෙන්න මේ වගේ එකක් සිලෙක්ට් කරගෙන මෙන්න මේක shadow එක පොඩ්ඩක් වෙනස් කරලා මම කරන්නේ මෙන්න මේක තියාගන්න මෙන්න මේ අයින්ට වෙන්න. හරි දැන් ඒක අයින්ට වෙන්න තියාගෙන ඒකෙත් මම කොපියක් අරගෙන ඒක මෙන්න මේ අයිනෙන් තියාගන්න. ඉතින් මෙන්න මේවා ගොඩාක්ම එළියට එන්න තියාගන්න බෑ මේ වගේ තියාගන්න. හරි දැන් මම මෙන්න මේ වගේ තියාගෙන අපි දැන් ඇඩ් කරගන්න යන්නේ මේකට අවශ්‍ය ටෙක්ස්ට් ටික. ඒකට ගිහින් මෙන්න මෙතන ටෙක්ස්ට් කියන එකට ගිහින් මම දැන් මුලින්ම ටයිප් කරගන්න PUBG කියලා. හරි දැන් මම මෙතන PUBG කියන උඩ සිලෙක්ට් කරලා ඕකේ දීලා මම මෙන්න මේකේ ෆොන්ට් එකකුයි ඒ ටික ඇඩ් කරගන්න. ඉතින් මම මෙන්න මෙතන ෆොන්ට් කියන එකට ගිහින් පල්ලෙහාට ගිහින් මෙන්න මෙතන news කියන ෆොන්ට් එක වගේ දාගෙන මෙන්න මෙතන ඕකේ දීලා මම මෙන්න මෙතන shadow එකකුත් දුන්නා. මම මෙතන stroke එකක් දෙන්නේ නැහැ මම මේ වෙලාව අවස්ථාවේ. හරි දැන් මම මෙන්න මේක පොඩ්ඩක් මෙන්න මෙහෙම ලොකු කරගෙන මම මෙන්න මේ ගානට විතර මෙන්න මේක තියාගෙන මම කරන්නේ පොඩි වැඩක් මම කරගන්න. ඒකට මම කරන්නේ color කියන එකට ගිහින් gradient කියන එකට ගිහින් මම හදාගත්ත gradient color එකක් තියෙනවා. ඉතින් මම ඉස්සරහට ගෙන මේ gradient color හදන විදියත් ඉතින් ඒව ගොඩක්ම ලේසි කරගන්න. හරි දැන් මම මෙන්න හදාගත්ත gradient color එකක් දීලා හරිය ක්ලික් කරලා මෙන්න මෙතනින් පල්ලෙහාටම ගිහින් ඊට පස්සේ වඩ බල කරලා මෙන්න මෙතන inner shadow කියලා එකක් තියෙනවා. enable කරලා හරි දැන් ඉතින් ඊට පස්සේ කරන්න තියෙන මෙන්න මේ අපි ඇඩ් කරගත්ත gradient color එකට වඩා පොඩක් තද පාටක් වගේ දෙන එක. ඉතින් මම මෙන්න මේ වගේ තද පාටක් තමයි දෙන්නේ මේ වෙලාවේ. ඊට පස්සේ මම කරන්නේ තද පාටක් දීලා මෙන්න මෙතන offset text කියන එක පොඩ්ඩක් එහාට මෙහාට කරලා හදාගන්න. ඉතින් මට දැන් තේරුණා ඒ පාට තද වැඩි කියලා. ඒකින්ද මම තව පාට select කරලා බලන්න. තැඹිලි පාට වගේ. හරි දැන් මම මෙන්න මේ වගේ පාටක් දීලා මෙන්න මේක offset මෙන්න මෙහෙම කරලා offset එක 7කට වගේ තියාගෙන පොඩ්ඩක් මෙන්න මේ ගානට විතර තියාගත්තා ඊපස්සේ රත්තරන් පාට නිකන් එක 3D වගේ හැදුනා. නිකන් ඒක පට ලස්සනයි. ඒක මෙන්න මේ ගානට විතර මම මෙන්න ඒ ටෙක්ස්ට් එක මෙන්න මෙතනින් තියාගන්න. පොඩ්ඩක් තඩියක් ලොකු කරලා. හරි දැන් මම මෙන්න මේක ඒ ගානට එන්න එතනින් මම මේක තියාගෙන මෙන්න මෙතනින් මම මේක තියාගෙන ඕනනම් ඒක හරියට හොයාට මැදට එන්න ඕන නම් කරන්න තියෙන්නේ ටෙක්ස්ට් එක උඩ මේ පල්ලෙහාට ගිහින් මෙන්න මෙතන relative position කියන එක ටච් කරලා මෙන්න මෙතන උඩයි යටයි ඒ ටිකේ මම මෙන්න මේක මෙන්න මෙතනින්ම තියාගන්න. හරි දැන් මම මෙන්න මේක තියාගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ PUBG mobile live කියන එක මම ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ මම කරන්නේ මම මෙන්න මෙතන ඇඩ් කරගත්ත ටෙක්ස්ට් එකේම කොපියක් ගන්න එක. හරි දැන් කොපියක් කරගෙන මම කරන්නේ මේ edit කියන එකට ගිහින් මෙන්න මෙතන mobile කියලා ටයිප් කරගන්නවා. ඊට පස්සේ මම මේ mobile කියන එක ටයිප් කරගෙන මම කරන්නේ මෙන්න මේකට වඩා පොඩ්ඩක් පොඩි කරගෙන මෙන්න මේකට shadow එකක් දාන එක. මේකට මම shadow එකක් දාලා ඒක shadow එකක් දාලා තිබි ඊට පස්සේ stroke එකකුත් මම මේකට add කරගන්න. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතන color කියන එකට ගිහින් මෙන්න මෙතන silver වගේ color එකක් දෙන එක. හරි දැන් මම මෙන්න මේ silver color එකක් දීලා පල්ලෙහාට ගිහින් මෙන්න මෙතන inner shadow කියන එකෙන් බලමු inner shadow කියන එකෙන් මම මෙන්න මෙතන සුදු පාට වගේ දීලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක ලස්සනට නිකන් තවත් 3D පාටක් වුණා. ඊට පස්සේ ඒකට මම මෙන්න මේ ගානට විතර තියාගෙන මම කරන්නේ
ආයෙත් ඊට පස්සේ new text කියන එකට ගිහින් මම මෙන්න මෙතන edit කියන එකට ගිහින් live කියලා type කරගන්න එක. ඊට පස්සේ මම මෙතන live කියන එක type කරගෙන මෙන්න මේකට shadow එකකුයි inner shadow එකකුයි ඒ ටික මම දාගන්නම්. හරි දැන් මම මේ ටික දාගෙන මෙන්න මේකට font tag add කරගන්න එක. හරි දැන් මම මෙන්න මේකට font tag ගාලා add කරගන්න. මෙන්න මේ වගේ මෙන්න මේ DS කියන font එක වගේ. ඊට පස්සේ මම මෙන්න මේක දීලා මම මෙන්න මේක පොඩ්ඩක් ලොකු කරගෙන මම කරන්නේ මෙන්න මේක මෙන්න මෙතනින් වගේ තියාගෙන මෙන්න මේකට මෙන්න මේ පල්ලෙහාට ගියාට පස්සේ මෙන්න මේ background 100 කියලා තියෙන මෙන් T අකුර වගේ අන්න ඒක මම මෙන්න ටච් කරගෙන enable කරලා අන්න එකට රතු පාටමක් වගේ දෙන්නම් live නිසා live එකට match වෙන color එක රතුනේ අපි දැන් රතු කියන color එකක් දෙමු රතු වගේ color එකක් red පාට හරි දැන් මම මෙන්න මේ රතු පාට color එක දීලා පල්ලෙහාට ගියාට පස්සේ වල මම radiate කියන එක වැඩිම කරාම දෙපැත්තෙන් round වෙනවා ඉතින් මෙන්න මේකත් මේ ගානට ඉත තියාගෙන ඊට ඔයාට output එක මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ ඉතින් ඔයාලා බලා ගන්නවා පට්ටම ලස්සනයි මේ YouTube thumbnail එක ඉතින් පොඩි දැන් මතක් කරන්න ඕනේ මම මෙන්න මේවා හදන්නේ ඕගොල්ලන්ගේ උදාහරණයක් විදිහට ගන්න මේ විදිහටම හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ උදාහරණයක් අරගෙන ඔයාලා ලස්සනට thumbnail එක design කරගන්න පුළුවන් මේවා දන්නේව නැත්තම් ඉතින් මේ ඉතින් අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරලා set වෙන්න like එක comment එකක් දාලා ඉතින් ඔයගොල්ලෝ මේක හදාගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මුලින්ම මෙන්න මේ chip icon එක උඩ click කරලා මෙන්න මෙතන save as image තියලා මෙන්න මෙතන custom කියන එක ඉස්සරහා මෙන්න මේක උඩ touch කරලා මෙන්න මේකට ඔයාට අවශ්‍ය quality select කරලා මෙතන from gallery උන්න ගමන් ඔයාගේ gallery එකටම save වෙනවා. ඉතින් හැමෝටම මතක් කරන්න ඕනේ සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් අද වීඩියෝ එක ඉවරයි හැමෝටම සුබ දවසක්.